අන්දරවැව හත්පෝරු වැව කියන වැව් කණ්ඩිය උඩ ඊයේ දිනේත් මයුරපුර ප්‍රදේශයේ අන්දරවැව හත්පෝරු වැව කියන ගොවි ජනපදයට මේ දින දෙකක වැනි කාලයක් පුරාවටම මේ වනාලින් ඇවිල්ලා මේ ප්‍රදේශයේ සියලුම ගොවි මහතුරුන්ගේ ගොවි බිම් වලට දැඩි අලාභහානියක් සිද්ධ කෙරුවා. ඊයේ දිනේදීත් මේ ආසන කුඹුරු විනාශ කෙරුවා. ඒ වගේම පෝල් ගස්, ඒ වගේම කෙසෙල් මණ්ඩි, ඒ වගේම එළවලු කොටු ඇතුළු මේ ගොවි මහතුරුන්ගේ සියලුම ගොවි බිම් නිවාසවලට අනතුරුදායක ආකාරයක්, ජන ජීවිතයට අනතුරුදායක ආකාරයක් තමයි දැන් උද්ගත වෙලා තියෙන්නේ. ඔබතුමා ඔය චෝදනාව කරන්නේ දැන් අලි මෙහිවුමක් කරා, අලි එලෙව්වා. ඇයි තාමත් අලි කනවා කියලා කියන්නේ? ඔබතුමාලා දන්නවා හම්බන්තොට 1,42 ලක්ෂයකට වැඩි මුදලක් වෙන් කළා අලි මෙහෙයුමක් පහුගිය කාලේ ක්‍රියාත්මක කෙරුවා. මේ වන විටත් වනජීවී දෙපාර්තමේන්තුව නැතුවත් අදාළ මේ මැදිහත් වීම කරමින් ඇතැම් පිරිස් වනාලින් පළවා හැරීමට කටයුතු කරනවා අද වෙනකලොත්. හැබැයි අලි පළවා හැරියා නම් ඔබට දැනුත් පේනවා ඇති, කැමරාවට පේනවත් දන්නේ නැහැ. මේ වැවේ ඉන්නේ අලි කී දෙනෙක්ද කියලා ඔබතුමාලා බලන්න. දැනටත් අලි 3 දෙනෙක් මේ වැව ඇතුලේ ඉන්නවා. ඒ වගේම මේ ගම්මාන ඇතුළ ලඳු කැලෑ සියල්ලකම අලි ගැවසෙනවා. හැබැයි අලි මෙහෙයුමක් කියලා සුරංගනා වැඩක් කරුවට වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව පළදරන ආකාරයේ මෙහෙයුමක් සිද්ධ කරන්න යුතුයි. එසේ නොමැතිව අලියඹෙව්වයි කියලා රටට ලෝකයාට කිව්වට වැඩක් නැහැ. මේකේ ජීවත් වෙන අපි තමයි දන්නේ මේ සතුන්ගෙන් සිදුවෙන හානිය කොපමණද කියලා. එළවගෙන ආව අලි ටික මෙහින් දමලා ගියාද නැත්නම් එළව පොල් ටික ආයි ආවද නැත්නම් ඒක කෙරුණේ නැද්ද? අලි එළෙව්වා. හැබැයි මේ සංවර්ධන භූමිය ඇතුළත මයුරපොළ කලාපය ඇතුළත අලි 150කට වැඩි ප්‍රමාණයක් හුදකලා අලි වශයෙන් වනෝද්‍යාන වලින් තොරව ඉන්නවා. හම්බන්තොට අලි කළමනාකරණ ප්‍රදේශයේ විශාල අලින් ප්‍රමාණයක් ඉන්නවා. මේ අලි ගෙනිය පළවා හැරියට ඒ ප්‍රදේශයට අලින්ට රැඳෙන්න කැලෑවල් නැහැ. මේ වෙනකොට සෝල ව්‍යාපෘතීන් සඳහා අක්කර දහස් ගණන් සුද්ධ කරනවා. ඒ වගේම මේ ගොවි ජනපද හදන්නේ කියලා අක්කර 100 ගණන් සුද්ධ කරනවා. එතකොට සතාට භූමිය අහිමි වෙන්න නැවතත් ඒ සතුන් ගම් වදිනවා. මේක අසාර්ථක වැඩපිළිවෙලක් කියන්නේ අපි අන්නේ නිසා අපි ආණ්ඩුවලට විරෝධය පළ කරනව නෙවෙයි. ආණ්ඩුව විවේචනය කරනව නෙවෙයි. හැබැයි බලධාරීන්ට කියන්නේ මහජන මුදල් භාවිතා කරමින් මහජන මුදල් යොදවමින් යම් ව්‍යාපෘතියක් කරනවා නම් ඒක ජනතාවට ඵලදායී ආකාරයට කෙරිය යුතුයි. එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතීන් අසාර්ථකයි. අන්න ඒක තමයි අපි කියන්නේ මේ හම්බන්තොට අලි මෙහෙයුම මුළුමනින්ම අසාර්ථකයි කියලා. දැන් මේ අලි 3 දෙනෙක් දැන් වැවේ ඉන්නවා අපිට පේනවා. ඒතර මේ අයල පාළු වැවක්ද නැත්නම් මිනිස්සු යන්නේ නැත්නම් මේ ගමක් දෙහා පැත්තේ තියෙන්නේ? මේ අන්දරවැව හත්පෝරු වැව ආසන්නයේ පවුල් 65ක වැනි නිවාස ප්‍රමාණයක් හදාගෙන නිවාස 65ක් පවුල් සංඛ්‍යාවක් ගත කරනවා. ඒ වගේම ගොවි පවුල් 250කට වැඩිය මේ ප්‍රදේශයේ ගොවිතැන්පත් කරමින් ගොවි සංවිධාන 4ක් මේ වැව ආශ්‍රිතව මේ වගා කරනවා. එසේ වගා කරන ප්‍රදේශයක් මේක පාළු ඉඩමක්වත් මේක දිසාපති පාලනයේ ඉඩමවත් මේක වන සතුන් ගැවසෙන ප්‍රදේශයක් ගන්න නෙවෙයි. මේක නීත්‍යානුකූලව මහවැලිය ව්‍යාපාරයෙන් සංවර්ධනය කරලා ගොවීන්ට වගා කරන්න දීපු ගොවි ජනපදයක්. ඒ ජනපදය ඇතුළත ඉන්න වන සතුන් ඉවත් කරගන්නේ කියන එක තමයි අපි රජයට බලපෑම් කරලා කියන්නේ. සාමාන්‍ය නිතරම වගේ දහවල් කාලෙ මිදලා අලි දකින්න පුළුවන් මේ පැත්තේ. රැයට දවල්ට දෙකටම අලි දකින්න පුළුවන් එන ඕනම වෙලාවක. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ අලි බලන්න එන කට්ටියට නම් විනෝදයි. හැබැයි මේකේ ජීවත් වෙන අපි නම් දරු පැටවුලුත් තියාගෙන ඉන්නේ හරිම අවදානම් මට්ටමක.